හායි කොහොමද මගේ යාළුවෝ හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් මම මේ ඔයාලට පෙන්නන්නේ අද අපේ ගමේ කටින පින්කම. අපේ මේ මන් දැන් ඔය පෙන්නුවේ ඒ එහා ගෙදර තමයි තියෙන්නේ. දැන් අපේ මේ ඉන්නේ මගේ අම්මයි තාත්තයි. දැන් මේ දෙන්න හදන්නේ අපේ ගෙදරත් ගේ ඉස්සරහා ලයිට් එකක් දාලා පොඩි ලයිට් වෙල් දෙකක් දාන්න. මොකද අර පාරේ පෙරහැර යනවනේ. එතකොට එයාලටත් හොඳයිනේ ඒක. ඒ කියන්නේ ලස්සනට පේනවනේ. දැන් ওই තාත්තා කණුවක් හිටවලා ලයිට් වෙලක් අදින්න හදන්නේ. කොහොම හරි පෙරහැර එනවා කිව්වේ හවස 5:00ට විතර. දැන් නම් වෙලාව ඇති මං හිතන්නේ 4:00යි කාලේ වගේ. ඉතින් ඒ දෙන්න ওই පාර දිගටම ලයිට් වෙල අදින්න කියලා තමයි හදන්නේ. අර කොඩි දාලා තියෙන කාර් එක නවත්තලා තින්නේ. ආන් ඒ ඉස්සරහ ගෙදර තමයි මේ අද කටින පින්කම තියෙන්නේ. කොහොම හරි අද ඉඳලා දවස් 5ක් විතර එක දිගටම මේ තියෙනවා ගෙවල් වල. ඔය පෙන්වීම මම අපේ ගෙදර. දැන් බබාලා දෙන්න අතනට වෙලා බලාගෙන ඉන්නේ ඔය මොකද කරන්නේ කියලා. මෙන්න මේ ගෙදර තමයි කටින් පින්කම තියෙන්නේ. ලස්සනට සරසලා තියෙන්නේ. ලයිට් වැල් එහෙම දාලා. මේ ඉන්නේ මගේ අම්මා. දැන් ඔය තියෙන්නේ රෑ. පෙරහැර එන මං හිතන්නේ පෙරහැර එනවා. නටන්නේ බෙර සද්දෙට සාදු කියන්නේ. සාදු ගොන් එනවා පෙරහැර. අපේ බබා බෙර සද්දෙට නටනවා. දැක්කනේ නේද බෙර සද්දෙටත් අපේ බබා නටනවා. එයා හිතන්නේ මේ සින්දු කියනවා කියලා. එයා දන්නේ නැහැ නේ ඉතින්. ඔයාලට හරියට පේනවත් දන්නේ නැහැ ඉතින් මේ මං අපේ ගේ ඉස්සරහට වෙලා තමයි ওই වීඩියෝ ක්ලිප් ටික ගත්තේ. මොකද මට මේ දෙන දාලා පාරට යන්න බෑනේ. ඒතකොට ඒ දෙන්න අඬනවා. මේ තියෙන්නේ අපේ ගෙදර ඉඳලා ඉස්සරහ ගෙදර පේන හැටි. ලස්සනයි නේද? අපි ඉතින් මෙහි ඉඳලා බැලුවා බණත් ඇහුණා මෙහාට. අපේ අම්මා නම් ගියා පෙරහැරේ. මට ඉතින් යන්න බෑ බබාලා දෙන්නත් එක්ක යන්න අමාරුයිනේ. අපේ අම්මත් හිටියා ඒ වුණාට ඉතින් ඒ දෙන්න එක්කන් ගිහිල්ලා ඒ ගෙදර මිනිස්සුන්ට ඉතින් අර උදව්වක් එහෙම කරන්නත් බෑනේ තේ ටිකක් එහෙම හදලා දෙන්න. ඒ හින්දා මම බබාලා දෙන්න තියාගෙන ගෙදරට වෙලා හිටියා. අම්මා මේ ගියා. එහෙම තමයි ඉතින් නේද මොනවා කරන්නද බබාලා දෙන්නත් එක්ක ඉතින් අමාරුයිනේ. ටිකක් ලොකු වුණාට පස්සේ නම් ඉතින් ඕන තැනක යන්න පුළුවන්. මේ තියෙන්නේ පෙරහැරේ යනවා කට්ටිය. හාමුදුරුවෝ වඩම්මන්නේ මං හිතන්නේ 7ට. මටත් යන්න නම් ඉතින් ආසයි. මොනා කරන්නද ඉතින් බබාලා දෙන්නත් එක්ක ගෙදරට වෙලා හිටියා. කමක් නැහැ ඉතින් තව ටික කාලයයිනේ යාළුවා ලොකු වෙනවා නිකමන්ට. ඊට පස්සේ ඉතින් යාළුවත් එක්ක යන්න පුළුවන්. හරි යාළුවනේ මං එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි බයි.